මේ උදුර නිසා පීඩාවට පත්වෙච්ච කවුරු හරි දරුවෙක් ඉන්නවා නම් ඒ ඕනම දරුවෙකුට ඒ අදාළ විභාගයේ පැවැත්වෙන තේ පන්තියට ෆ්‍රී සම්බන්ධ වෙලා ටියුට්ස් ඔක්කොම ෆ්‍රී දීලා ෆ්‍රී සම්පූර්ණයෙන් උගන්වන්න මම සූදානම්ෙන් ඉන්නවා. ඕගලන්ට පුතේ නොවැම්බර් 29 වෙනිදා අපි කලින් වීඩියෝ එකක් දාලා මේ තියෙන තත්ත්වය ගැන පැහැදිලි කිරීමක් කරා. සහ එතනදී අපි ඕගොල්ලෝ වෙනුවෙන් මොනවද කරන්න ඕන දේවල් ගැන යම් කිසි විදිහක පැහැදිලි කිරීමක් කරා. ඒකේ පළවෙනි පියවර විදිහට අපේ 25 රිවිෂන් ක්ලාස් එකේ කරපු සම්පූර්ණ සිලබස් එක ඕනම මට්ටමක දරුවෙකුට ගොඩනගා ගන්න පුළුවන් විදිහට pb.lk වෙබ්සයිට් එකේ courses වල add change කියන වෙනම පැකේජ් එකක් යටතේ මේ ඔක්කොම පාඩම් ටික වීඩියෝ ටික ටියුට්ස් ටික අප්ලෝඩ් කරලා තියෙනවා. ඒකෙන් ඔයාට අනිවාර්යෙන් ලංකාවේ කොතනක හිටියත් ඔයාට මේ ඇඩ්වාන්ස්ඩ් කෙමිස්ට්‍රි කියන එක කෙටි කාලයකින් සම්පූර්ණ කරගන්න අවස්ථාව තියෙනවා. මේකේ ප්‍රයෝජනය ගන්න පුළුවන් ගම් වතුරෙන් කොටු වෙලා ඔයාට ගෙදර දොර ඉඳගෙන මේ වැඩ ටික කරන්න පුළුවන්. විදුලි බලය තියෙන සිග්නල් තියෙන ඒ වගේ පිරිසකට. නමුත් මම කතා කරන්නේ ඒ අය වෙනුවෙන්ම පමණක් නෙමෙයි. මේ වෙලාවේ ඉන්නවා ගෙවල් දොරවල් නැහ ගිහිල්ලා දෙමෝපියන් ප්‍රශ්න වෙලා තැනකට ය아가න්න ඒ ගන්න බැරුව අන්ත අසරණ වෙච්ච ඒ දරුවන්ට ඉගෙන ගන්න මානසිකත්වයක් මේ මොහොතේ නැහැ. ඒගොල්ලෝ හදවතින්ම වැටිලා ඉන්නේ. අන්න ඒ අයට මේ පණිවිඩ දෙන්න. ඕගොල්ලෝ මේ වීඩියෝ එක සේව් කරලා තියාගන්න. තියාගෙන ඒගොල්ලන්ට යන්තම් ඔලුව උස්සන්න පුළුවන් වෙච්ච ගමන් ඒගොල්ලෝ දැනුවත් කරන්න. මෙන්න මේ වැඩේ කරලා ඉක්මනට කෙටි කාලයකින් තමන්ගේ දැනුම හදා ගන්න පුළුවන් බව. මම මේ උඹලට දුන්නේ දැන් කරගෙන යන තැන ඉඳන් කරන්න නෙමෙයි. මේ වෙලාවේ පොත්පත් ටික නැති වෙලා තමන් ලොකු පීඩනයකට පත් වෙලා මේක මුල ඉඳලා ගොඩ නැගෙන්න ඕනේ. ඒ ගොඩ නැගෙන්න අවශ්‍ය කරන සියලුම දේ මෙතන තියෙනවා. මේ ටියුට්ස් වල PDF ළමයි අතින් ලියපු සටහන් ඕගලන්ට බලා ගන්න දාලා තියෙනවා. නමුත් සමහර ලාට මේ වෙලාවේ print out එකක්වත් ගන්න පහසුකමක් නැති අය ඇති. ඒතර ඕගලන්ගේ පැත්තේ ඉඳලා කොළඹට එන කවුරු හරි ඉන්නවා නම් වැඩිහිටියෝ ඉන්නවා නම් ඒගොල්ලන්ට සියෝකෙම් එකට ඇවිල්ලා මේ ටියුට්ස් ඉල්ලගෙන යන්න කියන්න. මේ ඕගනික් ෂෝට් නෝට් එක අරගෙන යන්න කියන්න. ඕගොල්ලෝ මේව ප්‍රයෝජනයට ගන්න. මේව සියල්ල නැති වෙන දේවල් පුතේ. අර මහා මන්දිර වගේ හදලා තියෙන ගෙවල් පොළොවට සමුතලා වුණා නම් මේවා නැති වෙනවා. නමුත් මේවෙන් ඕගොල්ලන් ප්‍රයෝජනයක් අරගෙන ඕගොල්ලන් මොලේ වෙනස් කරගෙන ඕගොල්ලන් ලොකු තැනකට යන්න පුළුවන් පුතේ. අන්න ඒක කරන්න. ඒක තමයි මේ වෙලාවේ කර යුතු දේ. මට හොඳට මතකයි සංසිද්ධි කීපයක් මීට අවුරුදු කීපයකට ඉස්සෙල්ලා කැලණිගඟ උතුරලා ඒ දරුවා එළි වෙනකොට පොත් ටික ඔක්කොම යට වෙලා ගිහිල්ලා. නමුත් අපිට ඇවිල්ලා කිව්වට පස්සේ අපි ඒ දරුවන්ට උදව් කරා. මේක අහන් ඉන්නවනම් ඒ දරුවෝ ඒව දන්නවා. ඒ වගේම 2004 අවුරුද්දේ සුනාමිය ආපු වෙලාවේ ඒක මහා ඛේදවාචකයක් වුණා. සමහර වෙලාවට පන්තියේ හිටපු දරුවන්ගේ අම්මා තාත්තා නැහැ. ඒ ළමයි විලාප දෙනවා පන්තිය මැද්දේ. අපි ඒ දරුවන්ට මේ සටහන් උගන්වනවට අමතරව ඒ ළමගේ හිත හදලා ශක්තිමත් කළා. ඇත්තටම ඒ ළමයිව විශ්වවිද්‍යාලය දක්වා යන්න තරමට අපි ඉගෙනුවා. මේව අහගෙන ඉන්නවා නම් ඒ දරුවෝ පොඩ්ඩක් ඒක ප්‍රතිචාර දක්වන්න. ඒකම කොවිඩ් වෙලාවේ අපි ෆ්‍රී ක්ලාසස් කරලා ඒ දරුවන්ට පේපර්ස් අසීමිත ප්‍රමාණයක් කරලා ධෛර්යය දුන්නා. වගේ අම්මා තාත්තා අනතුරකට ලක් වෙන්නේ නැති මේ වෙලාවේ. නමුත් ඔයාට තියෙන්න ඕනේ ඒ අම්මා තාත්තා වෙනුවෙන් හරි වඩාත් යහපත් දෙයක් කළා. ඔයා මේ ලෝකේ වැදගත් පුරවැසියෙක් වෙනවා කියන එක පෙන්වන්න. ඔයාට ඒ ශක්තිය තියෙනවා. ඒ මඟ පෙන්වීම අපි කරන්න. අපි මේක එකතු වෙලා ජයග්‍රහණය කරමු පුතේ. මේ උදුර නිසා පීඩාවට පත්වෙච්ච කවුරු හරි දරුවෙක් ඉන්නවා නම් ඒ ඕනම දරුවෙකුට ඒ අදාළ විභාගයේ පැවැත්වෙන තේ පන්තියට ෆ්‍රී සම්බන්ධ වෙලා ටියුට්ස් ඔක්කොම ෆ්‍රී දීලා ෆ්‍රී සම්පූර්ණයෙන් උගන්වන්න මම සූදානම්ෙන් ඉන්නවා. ලංකාව පුරා ඉන්න ගුරුවරු මේ අපේ විදිහටම ඕගලන්ට උදව් කරනවා. දැන් අපේ පන්තියකට එන්න දුර වැඩි නම් ගැටලු සහගත නම් ඕගලන්ගේ සමීපයේ තියෙන ගුරුවරයෙක්ගේ පන්තියකට ගියත් ඕගලන්ට උදව් කරයි. මොකද ගුරුවරු කියන්නේ උගන්වන්න බැඳිලා ඉන්න පිරිසක්. ඒ නිසා ඕගලන්ට කවුරුත් ඒ උදව්ව කරනවා. AL 26 පේපර් ක්ලාස් එක දිවෙන පුරා ආයතනවල ස්ටාර්ට් කරන්න Google ෆෝම් එකක් මේ වෙලාවේ අප්ලෝඩ් කරලා තියෙනවා. ඕගලන්ගේ යාළුවෙකුට ඇත්තට මේ වෙලාවේ ෆිල් කරගන්න බැරි වුණා. ඕගොල්ලෝ හරි යාළුවා වෙනුවෙන් කරලා තියන්න. ඒතර අපි ඒගොල්ලන්ට මේ පහසුකම් ටික ලබා දෙනවා. විවිධ දුෂ්කරතා ගැටලු තියෙන ළමයිට අපි ඒක සම්බන්ධ වෙන්න ක්‍රමවේදයක් අපි දැනටමත් හදාගෙන යනවා. තව දවසක් දෙකක් යනකොට ආයිත් ඕගලන්ට වීඩියෝ එකකින් අපි ඒ බව දැනුවත් කරන්න. දැනට ඕගලන්ට අපේ ටෙලිග්‍රෑම් channel වලට සම්බන්ධ වෙලා යම් යම් තොරතුරු ලබා ගන්නත් පුළුවන්. ඕගලන්ගේ යාළුවෝ ඇති අන්ත අසරණ තත්ත්වයට පත් වෙලා
අපි මේ කතා කරන දේවත් බලාගන්න ෆෝන් එකක් නැති. ඕගොල්ලොන්ට තියෙනවා යුතුකමක්. පුළුවන් තරම් යාළුවන්ව ශක්තිමත් කරන්න. ඒගොල්ලොන්ට තනි වෙන්න දෙන්න එපා. ඒගොල්ලෝ පාඩම් කරනකොට ඒගොල්ලන්ට පාඩම් කරන මානසික නිදහසක් නැහැ. නමුත් ඒගොල්ලෝ එක පාඩම් කරන්න. ඒගොල්ලන්ට සටහන් දෙන්න. ඒගොල්ලන්ට උදව් කරන්න. මේවැ ගන්න print out එකක් ඒගොල්ලන්ට ගිහින් දෙන්න. ඒ ගිහින් දීලා මේකේ එයත් එක්ක සාකච්ඡා කරමින් ලියන්න. ටිකෙන් ටික එයාගේ තියෙන මානසික කම්පනය එළියට යාවි. ඒ වගේ දේවල් කරන්න පුළුවන් අසල ඉන්න ඕගොල්ලන්ට අපි වචනකින් කියන දෙයින් කෙරෙනවට වඩා ලොකු දෙයක් ඕගොල්ලන්ගේ යාළු වෙනුවෙන් කරන්න පුළුවන්. ඕගොල්ලෝ කියන පුංචි දෙයින් ඒගොල්ලෝ ලොකු පෙරලියක් කරගනීවි. ඒ අතරේ මේ ගියේ ඉරිදා PB crew එකත් මුල් වෙලා තව කාණ්ඩෙත් එකතු වෙලා ගම්වතුරින් පීඩා විඳින අයට ඒ මොහොතේ අවශ්‍ය වෙච්ච හදිසි අවශ්‍යතා ඒගොල්ලෝ ළඟටම ගිහිල්ලා අපි ඒ උදව් කරා. ඒක පොඩි දෙයක් විතරයි. මේට අමතරව අපේ පන්තින ළමයි නම් දන්නවා අපි ඇඩ්චේන්ජ් කියලා පොඩි වැඩසටහනක් පටන් ගත්තා. ඒ ළමයි අතරින්ම ඒක පටන් ගත්තේ. ඒකෙන් අපි තවත් දේවල් කරන්න බලාපොරොත්තු වෙනවා. අපිට මිනිස්සු වශයෙන් කරන්න පුළුවන් බොහෝ දේවල් අපි ඔයගොල්ලෝ වෙනුවෙන් කරනවා. ඔයගොල්ලෝ වැටිලා නැහැ. ඔයගොල්ලන්ව වැටෙන්න දෙන්නෙත් නැහැ. වැටෙනවා කියන එක සීමිත කාලරාමුවකට එන චුට්ටි අදහසක් විතරයි. ඒ වැටීම තුලින්ම තමයි ශක්තිය එන්නේ. නැගී ඉන්න. විවිධ හැලහැප්පීම් වෙයි පුතේ දුවේ. ඒවලට ඔරොත්තු දෙන එක තමයි ඒ ගල් හාටෙක් වගේ නැගීගෙන ඉඳලා තමන්ගේ ආත්මය වෙනස් කරගන්නේ. ඒ වෙනස්කම ගන්න ඕන කරන ශක්තිය බල පිටිපස්සින් ඉඳන් අපි දෙනවා. බිමටම වැටුණට කමක් නැහැ. හැබැයි නැගිටිනකොට බිමට රිදෙන්න තරම් හයියකින් අපි නැගිටිනවා. Меня теряла, я босиком по стеклам, бегал так упрямо.